මීටර 100 දුවන්න. එක්කෙනෙක් යන්න. දැක්කනේ. Come on boys, come on! Come on boy, come on! අපිට ගියත් රාජා මේ කට්ටියගේ වංශිකේ යන්නද අපි ඕකන බුලත් හොරලු ඉස්සරහින් පෙවිලි පෙවිලි ඒ පාසෙන් උඹ ලොකුමා මගේ ඔයාගේ රිද්ම් එකේ යන්න ගගන ඔයා අවුලක් නැහැ අකාමකා කියනකා Kabul boy, kabul. Look mama, look mama, hara Kepala mulkanala Dua utat badan. Midule sakuman වාහන වැඩි අරින වාහන තරබනවා ඕ නැත්තට දෙන්න මොකද නැහැ නැති ගියා මේගොල්ලන්ට ඩිස්ටර්බ් වාහන වැඩි ළමයි දහසක් දීලා වලුතනාලා දැසේ අතලා බලයි කඳු උගේ මනසේ
ඒ තරගකරුවට යන්න බෑ අයිගෙන්ද. වාහන අයින් කරන්න තරගකරුවට දුවන්න. අලි බලන්න මචං. ඒ තරගකරුවට යන්න බෑ වාහනේ ඉඳ ඔය. වාහන රේස් එක ගන්න. ඒක අපිට යන්න දීලා. राजा इस्राएल का Kamun boy kamun udah oya ente udah atarin deh pak oya ente තරගකරුවන්ට යන්න බෑ ඒකයි වැඩේ වාහන ඉස්සරහා බ්ලොක් කළා ඔය අර ත්‍රිවිලර් එක බ්ලොක් කරනවා මේගොල්ලන්ට දුවන්න බෑ ඉස්සුනේ බං ඒ මල්ලි වාහනේ දකුණට ගන්නේ තක දුවන්න ඒ වාහන තරගයන්නේ තියන්නේ ඒ ඔය බයික් එක ඔය රෙනෝ තියාගෙන මැද්දේ ඒ වාහනේ දකුණට ගනිපන් දුවන්න මිනිස්සුන්ට උලක් කරන්නේ කොල්ල මේ පොඩියෝ මාන්සි වෙනවා ඒද බං මේ වාහන මේ පිස්සුනේ ගෙලින්නේ Come on boys, come on. ඔයාලගේ රිද්ම් එක ඔයාලා පංච් එකේ එන්න. ඔයාලා පංච් එක ගලව ගන්න තුවාලට. ඒ දකුණට ගන්න. ඔය මේ මිනිස්සු දුවන්නේ කොහමද? දකුණෙන් යන්න. කොච්චර කෙටුවක් තක නම් නොදෙනේ නියලුවා. කොච්චර දිව්වත් අන්න මේ රෙනමගන් තියාගන්න. ඔයාලා පංච් එකේ යන්න. ඔයාලා පංච් එකේ තියාගෙන ඉන්න. ඔක්කොම ඉන්නේ එක පොඩි ඈ. ඔයාලා පංච් එකේ යන්න. ඔයාලා දෙන්න පංච් එක ගලවන්න නැතුව ඔහොම දෙන්න එන්න. ඔයාලගේ රිද්ම් එක ඔක තමයි. වතුර අල්ලන්න එපා මානේ බබතු දෙනවා. එන්න පුතේ එන්න යාම් පුතේ කමෝන්. सकल सिरी तेरी सिरीला එලෙන්න බාපුතේ තියාගෙන එන්න යන්න පුළුවන් ඔයා එන්න ඔයා පංච් එකේ එන්න ඔයා ගැලවෙන්න එපා කොන්චිලි අංකෙලි ධන කෙලි ඉවරයි ගහකොළ වන සාදිම දා ඔය මල්ලි බයික් එක බලාගෙන පොඩි එකෙක් එනවා මචං දකුණෙන් දාගන්න කුජලනේ රට සිංහරාජෙටත් වග කියලා ඇති අය කටි බොති නැති අය ඇවිදිති අවුරුදු කාලේ මචං බයික් එක දකුණෙන් තියාගනි Come on boy, come on! Hello brother. Rabang sural handa paradai rapina beditande handin abadi karana sinhala awurude rabang sural handa paradai Come on boy, come on, come on. Wala අපි කඩාගෙන කන්ද තමා දුවනකොට ලේසිම. කන්ද තමා නතුන් අයිගෙන් ඉංග්‍රීසියෙන් කඩාගෙන එන්න. කන්ද තමා ලේසිම ඈ. රනර්ස් ලගේ. ඔය යන්න යන්න. Come on boy, come on. ඕක තමයි හරි ඕම යන්න ඕක රිද්ම් එක හරි ඈ. ඕක ගැලවන්න පුළුවන්. ඕම යන්න. පුළුවන් නැද්ද ගමු. ඔව් තව ඔයාලට පේන මානේ යන්න පළවෙනිය. ඔය තව මල්ලාවට එනකන් තියෙනවා. ඕම යන්න ඔය බංච් එක තියාගෙන. ළඟ හැප්පෙයි පුතේ. අයින් වෙන්න. රේස් කරගන්න. දාගෙන යන්න. හා? දාගෙන ඉස්සරහින් ගායිස් ගන්න එකයි ඊළඟට. ඔයාලා දෙන්නගේ බංච් එක තියාගෙන යන්න. ඔයාලට මීටර 50ක්වත් නැහැ. මල්ල ඇවිදී ඔයාලා දෙන්න තමයි ඉස්සරහා ඉන්නේ. ඔව් ඔය ගාන තියාගෙන යන්න.
ඔයාලා බංච් එකේ නියමයි. ඔය කකුලේ තියෙන ඔය රිද්ම් එක තියාගෙන ඇඟට නොදැනි යන්න. අපි දකුණින් දාගමු. දකුණින්. මොකද වමෙන් ආවේ. දකුණෙන්. ඔය බංච් එකේ යන්න. හරි බාබේ thank you. ඔක්කොම තව දැන් මීටර් 20ක් තියෙන්නේ ඔයාලා ඒක ගැන හිතන්න එපා. ඔයාලගේ ඔය රිද්ම් එක යන්න. ඔය ગેප් එක කඩන්නේ කල්ෙලියේදී. ඔය ગેප් එකේ ඔය ස්ටෙප් ඔය හරි. කොහොම යන්න. ඔය ඔක්කොම මගේ හැලෙමු. ඔය බංච් එක තියාගෙන යන්න. Come on පුතා අයියා. Come on boy, come on. නතරින්න එපා boy. දපන් මැන්නේ නදකර දපන් මැන්නේ නදකර පුතා අයියා. මේ පැත්තෙන් යන්නේ අතරින්න එපා ඔයා හිමි. ඔයාගේ හැටි කඩාගෙන එන්න. ඔයා හොම පියවර ගානක් කොහම ගිහලා ආයෙ එන්න ඔයා. අතරින්න එපා. මමට දාගෙන එන්න. උලා බටලි පිඹිනවා ඔය රිද්ම් එක හරි ඈ ඔයාලා දෙන්න හරි. ඔයාලා දෙන්නට නිකන් මේ තප්පර 10න් ඔය බංච් එක ගලවන්න පුළුවන්. හිමින් ඒ බංච් එකට එකතු වෙන්න ඕන. උච්චරයි. ඒ වගේ වැඩක් කරනවා ඇති. දානිය නතර වුණා. අර බලන්න පුදුමයි ගාවගේ දිරි කොල්ල ටිකක් කියන්නේ ඉස්සරහ. මේ මාතෘ දෙනවා ඒක කමන්නේ. ඔයාලා දෙන්නගේ ඔයාලා බංච් එක තියාගෙන යන්න ඉච්චරයි. ඔය වගේ එකක් දාන්න. හරි පුතා ඔහම යන්. බයික් වලින් අරන් යනවා ඉස්සරහට. බයික් වලින් අරන් යනවා පොඩක් අයියා සෙච්චන් දාලා බලන්න දෙන්නේ. අපි එක්කෙන්න. ඔව් ලොකු පුතේ පොඩක් බලන්නකෝ කවුද කී දෙනෙක් ඉන්නවද කියලා පොඩක් බලන්න. ඔක්කොම එකට ඕනේ නැහැ. ලොකු පුතේ ඉස්සරහ. හරි බෝයි යන්න බෝයි. බලන්න බයිසිකල් වලින් යනවා කියලා. ඔයාලා දෙන්නගේ තව මීටර් ගානක් තියෙන ඔයාලා යනවා හරි. ඔයාලගේ ස්ටෙප් තියාගෙන ඇඟ රිද ගන්න නැතුව පංච් එක තියාගෙන යන්න. ඉන්නේ ඔක්කොම. තව ඕන 3 දෙනෙක් ඇති 4 දෙනෙක්. මේ චූටි බතු කොල්ලෙක් ඉන්නේ තමාට ජීවිතේ සිදුනවා. ඒක බැලුවේ. යන්න කන්ද ලේසි ඈ. දුර දුවනකොට කන්ද තමයි ලේසිම. ඔක්කට සපත්තුවට අහු වෙනවා. බර දාලා උසිත බංච් එක ගලව ගන්න නැහැ. ගලව ගන්න නැතුව යන්න ඕනේ. කල්ෙලියේ ඉඳලා තමයි අපි බංච් එක ගලවන්න පටන් ගන්නෙ. ඔයන්ගේ අතර මොකද යන්නේ කියලා. පුතේ ඔය කිලෝමීටර් ගාන රවුන්ඩ් යනකොට ඔකෙන් භාගයක් නතර වෙලා තියෙනවා. ඔයාලා දෙන්නගේ බංච් එකේ ඔයාලා යන්න ඔය යන රිද්ම් එක හරියටම හරි. ඔයාලා ඔන්න මෙහෙන් දාන්න ෂෝට් වෙන්න. දකුණෙන් දාන්න ෂෝට් වෙන්න. පාර කෙටි කරලා ගන්න එතකොට ලේසි. වංගුව ගන්නකොට දකුණෙන් ගන්න. බය වෙන්න දෙයක් නැහැ. ඔහොම යන්. අපි බල්වේරි පාරේ ටාගට් එකක් ගමු යන් දැන් ඔහොම. ඔව්. ඉතින් ඔන්න පොඩ්ඩක් ඉස්සරහට යන්න. ගමන නේදන ගියාට පස්සේ. ඔයාලා දෙන්න දකුණෙන් අල්ලන්න උඩරින්ම දකුණෙන් අල්ලලා ගන්න. මේ පැත්තෙන් දුර ගන්න එපා පියවරක්වත්. අන්න හරි දකුණෙන් ගන්න. දකුණෙන් ගන්න. යන්න. Come on boys, come on. හරි. එලා ඔබ යන්. එමයි. ඔය බංච් එක හරි ඈ. හරි ඉස්සරහට යන්න. යා දෙන්න ඕනේ මෙතන. ඔය දැන් එකට ඔය රිද්ම් එක ආවට පස්සේ ඕක ගානක් නැතුව යනවා. කොහොම
පුතේ අමාරුයි පුතේ අපහසුද වැට ඒ අමාරු නම් පුතේ අමාරුයි ටිකක් ඇවිදලා එන්න අමාරු නම් ඈ වැටේ නැත්නම් වේට් එක අරගෙන අතෙන්ට දාගන්න ඕනේ පංච එක ගැලවෙන්නේ නැතුව ඔය අර රිද්ම් එක හරියයි තව ඉස්සරහා දෙන්න ඉන්නේ ආයේ දැන් ප්ලේස් කරලා ඉන්නේ ඔය ඔහොම යන්න තියෙන්නේ තව ඉස්සරහා ඉන්නේ ඕනනම් දෙන්නයි නැත්නම් තුන් දෙනයි අරගෙන යන්නේ ඔව් අර ඉන්නේ ඔයාලා ළඟ ඉන්නේ බය වෙන්න එපා වටේ අවසන් කරන්නයි ඕනේ දැන් අපි නඩ ඉස්සරහට යන්නේ වතුර ටිකක් ඕනනම් කියන්න ගහන්නම් ඈ දැන් ඔයාලා ප්ලේස් කරලා ඉවරයි. ඔයාලා දැන් ඕක තියාගෙන යන්න විතරයි තියෙන්නේ ඈ. තා පොඩි දුර යනවා ඔව් ඔව් තව දැන් ප්ලේස් කරලා ඉවරයි ඔයාලා. ඔය රිද්ම් එක තියාගෙන යන්න ඕනේ. බෝතලයක් ගත්තම මේ පොන්දර යමන පොඩි මුල් එකක් එනවා. නවත්තන්න. ඈ ඉස්සරහින් නවත්තමු දුකිල ඉස්සරහින් ගිහලා නවත්තමු. ඕමයන් එන්න අපි මෙතන ඉන්නවා කොන්දර පොඩ්ඩක් දාන්න කොන්දර පොඩ්ඩක් දාන්න ජයයන්ද මරණ රොස් පරස්සියකම් අකාමකා කියනපා ඕංග පියනවානේ wow koya target කරානේ ආ චූටි අයියා මේ සිංහල අයිස් පැකට් එක ඕනනම් කඩලා දෙන්න කටර චුට්ටක් දාගන්න ඕනේ චුට්ට දාගන්න ඔය ගාන හරි රිද්ම් එක යන්න තව ඔයාලට තව කල්ෙලිය මල්ල හැවට ගියාට පස්සේ ගැම්මක් අරගෙන ගන්න ඕනේ ඔය රිද්ම් එකේ කකුල් දෙක ඔහම ඔයාට ලංකාව වටේ වුණා දුවන්න පුළුවන් දැන් පටන් වෙලා තියෙන්නේ උඹට පුතේ ඕමයා දැන් ඔය රිද්ම් එක කැඩෙන්නේ නැහැ ඒකේ එනර්ජි එක තියෙනකම් පුළුවන් හරි දෙන්න ඉන්නේ තව දෙන්නයි දුන්නේ යමු හරි හරි thank you bye Udita come on Udita come on boy එනවා බැලුවද නෑ බලන්න 25 නතර හරි යන් පුතේ ඔක්කොම දැන් තුන් දෙනයි මුළු තරගාවලිය තුන් දෙනා ඉන්නේ 1 2 3 දැන් මේ වෙලා තියෙන්නේ එයා ඔක රිද්ම් එක තියාගෙන යන්න තුනට බහලා තියෙන ගේම කහව ඈ අබන් බෝයි මේ සිංහල අයිකට එකට අත හිරි වැටෙනවා නම් බිවට විසි කරන්න ඕන කන්න ඕනයක් කරන්න මේක කටේ පොඩක් ගන්න ඕක විසි කරන්න බා ඕක විසි කරන්න අයිකට එක මේ ගන්න අතර මේක ඉස්සරහ පැත්ත කටේ පොඩක් ගාවගෙන පොඩක් ගන්නවා එනර්ජි එක ඔව් ගමු ගන්නවා පිකප් එක අරගෙන හැබැයි ඔය යන රිද්ම් එක හරි ඈ ඔව් ඔහමත් ඇති ඔය බංච් එක ගන්න පුළුවන් නම් චූටි අයියා ගාවට හිමින්සරේ ඊට පස්සේ හරි කටේ පොඩ්ඩක් ඉස්සරහ පැත්ත ගා ගන්න. ඔබ කොහමද අයිස් ගන්න ආසයිද? ඈ? ගම්ම ගන්න පුතා ගම්ම ගන්න. දැන් ඔයා විවදිගේ ඇවිදගෙන හරි සීමාව ඉවර කරන්න තියෙනවා. ඔබ දැන් ප්ලේස් කරලා ඉවරයි. ඊටපස්සේ එකෙක් කෙනේ නෑ. වල්ලිකල් සිද්ධියක් සම්බන්ධ වෙනවා මට ඒක අල්ලන්න. ළඟපාත හිටියේ නෑ. kepala multanala Kita dan keluar
බලන්න පියවර ඈඩ් කරන්න පොඩි try එකක් දෙන්න. තියෙන පියවර පොඩ්ඩක් ඈඩ් කරන්න try එකක් දෙන්න. මිදුලේ සක්මන් ඔව් එන ඔය මට්ටම යන්කෝ. ඕකේ යකෝ. ඔව් දැන් ඉස්සරහ දෙන්න ඉන්නේ තාම. ඔව්. තොල් පොට දෙකේ පොඩ්ඩක් ගා ගන්න ඕන නම් ඈ. ඕක කඩලා තියෙන්නේ. දහසක් රිදම් එක හරි ඈ. තම සිංහම කොල්ලෙක් කොයි වැළුවා. පලයි කඳු තුන්ගේ මනසේ පොඩි පිළ උඩ රොඩෝයි කෙලින සැටි කලයි කඳු දනතම් දනතානා දනතම් දනතානා දනතම් දනතානා දනතම් දනතානා අනෝදන අනිවාර්යයි. උඩු පුතාට පුළුවන් එක ගන්න. ඉතින් ඔයාටත් බංච් එක ලං කරගන්න කල්ලිරියට ගියාට පස්සේ පියවර ඈඩ් කරන්න. බස් අන්ටේ එක ගෙඩියයි බලගත්තේ ඔයා ලබන පියවර පොඩ්ඩක් ඈඩ් කරන්න බෑ. කකුල දුවනකොට කඳු ලේසි ඈ. කන්ද තමයි ලේසිම දුර දුවනකොට. ඔයා කකුලේ සපත්තුර බදලා අල්ලනවා. ඔයා පොඩ්ඩක් ඉස්සරහට ඇලවෙලා යන්න ඕනේ. මේක මහන්සි නොකර. ඔයා යන ගාන හරි ඈ. ඔයාගේ මට්ටම ඕක නම් ඕම යන්න. ඕම යන්. ඔයාට ඕක දැනෙන ප්‍රමාණය ඕක නම් ඕක තමයි ගාන. ආයි වැඩිපුර ලයිව් කරන්න ඕනේ. මේ වැල නොකදෝ දැන් ඌ හිටියේ ඌ ආයා. පුතේ නවතින්න. අයියේ නතර වුණොත් අමාරුයි පුතේ. පුතේ ගන්න බා. නවතින්න නැතුව ඒවා. ඔයා හරි යන්න. ඒ කියන්නේ ඔයා ගාන ගන්න. අපොණ්ඩයි යා කනුව අත ළඟ. ආව කොට වන්න ඇවිදගෙන ගියාද මේස් කරලා ඉවරයි. ඊට 400ක් ඇති ඈ. ආයෙත් එපා කියන ගාන කොහොම හරි. දැන් කොහොමත් ඔයා තුන්වෙනි ප්ලේස් එකේ ඉන්නේ. යා ඕම යා ඒක දිහා දෙක තුන විතරයි ඉන්නේ. සමහරවිට එකක් ගන්න වෙලා නැහැ. චූටිය ඒක ඔබ දෙක. දැන් ඇවිදගෙන ගියාද ප්ලේස් කරලා තියෙන්නේ. එපා. මායි thank you ඈ. වාචික තියාගෙන යන්න උසිත. හොඳයි. ගම්මු. උසිත ඔයා දැන් ප්ලේස් කරලා ඉවරයි ඈ. ගම්ම ගන්න ධෛර්යය ගන්න. එක යන්නේ. ඩියුටි එක ඔයා දෙක ඉස්සරහ නතර වෙලා. ශ්‍රී ලංකාවේ සිරිත නොරක දුසිරිත රැකලා ඉස්සරහ නතර වෙලා ඉන්නේ ඔයා කෙලි ජන කෙලි ඉවරයි ඔයා යන ගාන යන්න. ඔයාට අමාරු නම් ඔය ගාන තමයි ඔයාගේ නිදම එක. ඔය ගැම්ම කඩන්න පුළුවන් මේ කොරියන් එක ගාව. ඕමගේම ඉවර කරමු. ඔව් මල්ලාවේ හරියදී ඕනම් පොඩ්ඩක් ස්ටේට් එකක් දැන් ඕම යන්න. හරි ඔන්න හරි මල්ලි thank you. හරි come on boy come on. ඔව් යා දාලා ඉස්සරහට දුන්නු දානවා. ඔය යම් මුසිතා. එන්න ඔයා තියාගෙන එන්න. ඔය බංච් එකේම යන්න. දැන් ප්ලේස් කරලා ඉවරයි ගණන් ගන්න එපා. ඔබ පයින් හරි යන්න ඕනේ. ඇවිදගෙන හරියන්. Come on boy come on. තා පොඩ්ඩයි මීටර් 100යි 200 අවසාන අවස්ථාව. ඔව් තව දෙකයි ඉන්නේ ඉස්සරහ. සිංහල අවුරුද්දේ ගැම්ම ගන්න පුතා ගැම්ම ගන්න. පරදයි රත්ඥ වෙඩි සද්දේ දැන් කරන්නේ පයින් ඇවිදගෙන ඇවිල්ලා එකපාරට හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ පරදයි රත්ඥ වෙඩි කන්ද ලේසි ඈ. කන්ද කියන්නේ මැරතන් වලදී ලේසි මේක. කන්ද බර දාලා අල්ලන්නේ කන්ද. ඉස්සරහට බර දාලා අල්ලන්න ඕනේ කන්ද කියන්නේ. කන්ද ලේසි යන්න. ඒ ගානේ යන්න. ඩියුටි අයියා දැන් ඉස්සරහින් යන්නේ. මං හිතන්නේ එක්කෙනෙක්වත් නැහැ එතනින් එනවා. ඕ පිටිපස්ස ඉස්සර. ඔයා පිටිපස්ස බලන්න ඕනේ. කවුරුවක් කමන්න. ඔයාගේ බංච් එකේ ඔයා යන්න. මේ කන්ද අල්ලනකොට ඔයා ගැම්ම අරගන්න. දලමල් බරින් ඉස්සර රාත්‍රී අරගෙන යනවා. කිරි බබී Come on boy come on. හොඳයි.
හොඳයි. ඉස්සරහා එක්කෙනා ඉන්නේ නේද අයියේ? come on boy, come on. රොකට් කප්පයක් දෙමුද? ඈ? රොකට් කප්පයක්. කාට මොනවා හරි වතුර හරි මොනවා හරි ඕනනම් කියන්න. ඉස්සෙල්ලා කොන්දර වතුර දැම්මම පොඩි මේවා එකක් ආවනම් හීට් වෙලා නම් දාන්නම් ඈ. දාන්න පොට බන්දර. දාන්නද? එපා යන් ඕමයන්. අජුට්ටා යා ගාමු වේ මෑ. එහෙම දාන්න පුළුවන් පුතේ ඈ. ඔයා ඔය බංච් එක තියාගෙන යන්න. පල්ලමේ රිලැක්ස් එකක් ගන්න පුළුවන් ඈ. ඔය පල්ලම රිලැක්ස් වෙලා යන්න පුළුවන්. ඔයාට පුළුවන් පල්ලමේ ඔය රිද්ම් එකේම ස්ටෙප් එක ඈඩ් කරන්න ඕන. එතකොට නිකන් යන්නේ. නියුට්‍රල් දානවා වගේ. පල්ලම එක රිලැක්ස් කරගන්න. ඔව්. ඔයාට ඊළඟට යම්මක අර යන්නේ ඩියුටි අය අර. ඔය යන්නේ දෙක. ඔය දාන්න තියාගෙන යන්න. පිටිගිරිය. ඔම යම් බෝයි ඔම යම්. යමයි ඔය ගාන හොඳයි. ඔක තමයි රිද්ම් එක. දැන් ඉතින් මොනවද? මෙතනින් මල්ල හැවට ගියා ඊට පස්සේ තරගය අවසන්. අවසන් ඈ. දැන් ඔයා ප්ලේස් කරලා ඉවරයි. අවසානයේ ඔළුව ඔයා ප්ලේස් කරලා ඉවරයි ඈ. ඔයාට ඇවිදකුණු උනත් තියෙනවා. ඊපස්සේ තරගකාරු දැන් ඇවිදින්න පටන් ගන්න තියෙනවා. එයා කරන්නේ ඇවිදලා එක පාට ගැම්මක් ගන්නවා. ඒකයි කරන්නේ. තීරණයලා ඉවරයි ඔහොම යන්න. ඔව්. දැන් ඔයාගේ ප්ලේස් එක අප කෙලින්ම කලෙක්ට් ඈ. ඒක කවුරුවත් නැහැ. ඕම යන්න. ඔබ තියාගෙන ඉන්න. ඒ රිද්ම් එක හරි. ඔයාගේ ගාන ඕක නම් ඔයා ඔහොම යන්න. නියමයි ඈ. ඒ මොකද හරි. ඔය පිටිපස්ස බලන්න ඕනේ නැහැ. මොනවද ඕනේ? හරි ඔයයන් අපි ගෙනන් දොතන. වතුර ගහන්න ඕනේ. ගොඩක් බොන්න එපා ඈ. ලිව්වට කමන්නේ පොඩ්ඩක් ඈ. කොහොම දකුණට දාගන්න පුතේ. දකුණට දාන්න. ඔව් අන්න හරි. බෝලා බඩලි පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා බෝලා බඩලි පිඹිනවා කොට්ටෝරුව බෙර ගහනවා ලේනගසයි කයිතාලම අවිච්චියා එහි නටනවා Come on boy, come on. ඔබ බංච් එකේ යම්. දැන් තමයි නියමයි යා. අවස්ථාව තියන්නේ. දැන් තමයි නියම ගැම්ම තියෙන්නේ. හරි. නගරේ මැදි යනවා කියන්නේ නගරේ ගැම්මක් මැදි යනවා කියන්නේ. ඔය try කරපු කෑලි ඔක්කොම බලාගෙන ඉන්නේ දැන්. Come on. ඉස්කෝලේ කෑලි ටිකේම ඔක්කොම බලාගෙන ඉන්නේ. Come on boy. ඒ සර් තියාගන්න. චුට්ටයි මීටර් 400යි. පාලවත් නෑ. ඔයාගේ ප්ලේස් එක හරි දැන්. ඔව් ඔව් යන්න. ඔයා බංච් එක තියාගෙන යන්න පොඩා. Come on. දැන් ආයෙ මහන්සියක් එන්න ඇඟට. නෑ දැන් ඔය කන්ද අල්ලන්න. ඔන්න අංකලුත් බලාගෙන ඉන්නේ. දැන් අංකලුත් බලාගෙන ඉන්නේ. ගැම්ම ගන්න පුතා. ආයෙ කන්දක් අහුවෙන්නේ නැහැ. මෙච්චර අහුවෙන්නේ කන්දකට කියලා. මෙච්චරයි. ඔය කන්ද විතරයි අල්ලන්න ඕක නිකන් ළඟ නමල අල්ලනවා කන්ද. ඔයා දැන් ඔය රිද්ම් එකේම යන්න. ඔය ඇති ඔහොම යනවා. ඕම යන්. ආයේ බොරුවට දැන් ප්ලේස් කරලා ඉවරනේ. ඔයා. අරගේ අවසානට ඔව්. ඔයා ප්ලේස් කරලා ඉවරයි. අපි ගමු පොඩ්ඩක් මේ කොරියානියන් ගාවදී ගමු. කොරියන් එක ගාවදී ගැම්ම ගන්න පුළුවන්. එතකයි යන් ඔහොම. ඔය ගාන හරි. මොකද දැන් වෙන කවුරුවත් තරඟකරුවෝ නැහැ. Come on boy, come on. කිනා දැන් ඔන්න ආයෙ ගැම්ම ගන්න. අවුලන්නේ. නෑ ඌ පේන්නේ නෑ ඌ පව් ඌ බහුවෙන ඌ නතර වෙන ඇවිල්ලා ටිකක් ඇවිල්ලා දු ආයෙ ඇවිදිනවා. ඔයා ඒක ගැන හිතන්න එපා. ඔයා ප්ලේස් කරලා තියෙන්නේ දැන්. ඔයා ඔය බංච් එක තියාගෙන යන්න. මොරාල් එක ගන්න. මොරාල් ගන්න. ඒ කියන්නේ මේක ඉවර කරනවා කියලා මොරාල් කරගන්න. දැන් ඔයා පයින් ගියත් කේස් එක ඉවරයි ඈ. ඔය බෝයි අයින් වෙන්න බෝයි. Come on boy, come on යන්න පුතා යන්න. ගැම්ම ගන්න. යමයි ඈ ලේස් කරලා යන්න දෙක අන්න යනවා ඩියුටියයි අර 1 2 දෙකම එකට යන්නේ උඩය අයිතකට යන්නේ ඔයා තමයි යන්න දැන් දුවකට හරියන්නේ ඔයා විතරයි කොහොම යන්න ඒ පපුවට මහන්සි වුණාම මේ රිලැක්ස් කරලා ගන්නවා ගැම්ම දැන් ඇවිදගෙන ගියා ප්ලේස් කරලා ඉවරයි කොහොම යන් කඩා ගන්න එපා ඕක හරි දැන් ඔයාගේ හැටි ගැඩිලා තියෙන්නේ ඔයාගේ තියෙන්නේ දැන් ඇඟේ වේට් එකට දුවන්නේ අයියට දුවන්නේ ගැම්ම ගන්න පුතා යමයි ආපස්සේ මාර බොරක් කොයි බැලුවාම ෂේ යමයි
සුපිරි කියන්නේ උඩරිම. ඔක්කොම දැන් වැබඩ මුල්ල හොල්මන් වෙලා ඉන්නේ. වැබඩ මුල්ල කොර වෙලා ඉන්නේ. පරණ ගහපු කක් ගහපු ඔක්කොම පිටිපස්සේ යකෝ. ඔව්. ගම්මන්න පුතා. නියමයි ආයේ සුපිරි පුතේ. නියමයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ. හොඳට ඔන්න වතුර ටිකක් දාන්නම් කූල් වෙලා ඉන්න. එන්නම් කියන්න. හරි. යන්. ඔයාගේ ඔය රිදම් එක හරියටම ඔය මට්ටමේම යන්න මොකද? ඔය රිදම් එක හරි. ඕක තමයි රිදම් එක. ඔය රිදම් එක කැඩෙනවා පුතේ. ඔයා මේ ඔක වෙනස් කළොත් ඔය රිදම් එක ගන්න. ඔයාගේ ඇඟේ හයියට යන්න පුළුවන්. අන්න පිටිපස්සේ එක්කන නතර වුණා. දැන් ගේමක් නැහැ. එයා ඉවරයි. බයියා. ඔන්න දැන් හිමාලි බිස්නස් එක බලාගෙන ඉන්නේ ගෙදර ඈ. අම්මා කවුරු සරසිගේ කොල්ලා එන්නේ. වෙන්න එන්නේ. වෙන්න අපේ වීඩියෝ කරනවා ඈ. ඔල්ලෝ ගැම්ම ගන්න පුතා ගැම්ම ගන්න. පුතේ ගැම්ම ගන්න. ඊමයි බෝයි කමෝන්. ගැම්ම ගන්න උසිත ගැම්ම ගන්න. ඩාක්ටර් තුන් දෙනා බලාගෙන ඉන්නේ ඈ. හිමාලි බිස්නස් ඈ. කමෝන් උසිත කමෝන්. දන්නේ මෙයා ඉන්නේ කියලා දන්නේ නැහැ. කමෝන් උසිත. කොහම තියාගෙන යන්න පච්චක පුතා. හිමාලි බිස් මෙන්න උසිත එනෝ. හිමාලි බිස් මෙන්න කොල්ල එනෝ. යනවා. නියමයි දැන් පුතේ නිකන් ගේමක් නෑ මල්ලේ වහන්දි කියන්නේ කණුවේ ඉන්නේ මල්ලේ වහන්දි ඉන්නේ නියමයි ඈ very good මල්ලේ කන්දේදී ඉස්සරහට ඇල වෙලා ඔයා ගන්න ඔය ගැම්මේ මේ යන්න කඳු ලේසි ඈ මැරතන් කියන්නේ කන්ද ඊසි හරි පුතේ යන් හොම යන් නියමයි හොඳයි ඈ ගම්ම ගන්න පුතා. දැන් ඔයාගේ රිද හලෝ බ්‍රදර් මස් කෑල්ල දෙන්න. අයිය. කොල්ල මාරු. ගම්ම ගන්න. ඩූටි අයියා විතරයි ඉන්නේ පුතේ දැන් ඉස්සරහ ඈ. ඩූටි අයියා එක ඔබ දෙක. ඩූටි අයියාට තටක් එකක් දුන්නා. දෙන්න පුළුවන්. ඩූටි අයියා විතරයි ඉන්නේ. උතරින් ගන්න ඔයා බයලා තියෙන වාහන ගණන් ගන්න බෑ ස්පේන්න ඔයා මේ ඉරදි කියන්න රයිට් දැන් දාන්න හරි නියමයි ගන්න පුතා ගැම්ම ඕමයන් අන්ද අල්ලන්න අංක 3යි උසිත සුදාරේ මල්ලි ඕමයන් හොඳයි ගැම්ම ගන්න කන්ද ලේසි ඈ අන්න පොඩි ගැම්මක් ආවා දැන් ඇවිල්ලා තියන්නේ ළඟටම අනේ චූටි අයියත් ආසන්නේම රැඳෙනවා අල්ලගෙන යන්න තියන්නේ දෙන්නත් එක්ක කොහම කවුරු දිනුවත් එකයි අපිට එක්ක චූටි අයියා එක්ක උසිත ඔන්න එක දෙක ළඟ ඉන්නේ ඔව් එක දෙක ළඟ ඉන්නේ ගැම්ම ගන්න පුතා ආය යකෝ මේ ටික නිකන් ඇස් පියාගෙන දුවන ටික ගැම්ම ගන්න හැබැයි පුතේ කොරියන් එක ගාව ඉඳලා ගත්ත හැකින්බට ගැම්ම එකට ගන්න පුළුවන් මොනවද මීටර 100 අල්ලන්න තියෙන්නේ අර ඔය කස්සලත් එක්ක දුවන්නේ ඒ පොඩ්ඩයි තියෙන්නේ මේක චූටි පුතා නතර වුණේ හින්දා ඔය වෙන්නේ නතර වෙන්න හොඳ නැහැ කකුල් දෙක ගල් වෙනවා නතර වුණා චූටි පුතා කමෝන් සිතා ගාය වතුර රයිට් ඕකේ ප්‍රෝග්‍රෑම් ඔයා යන්න ඔයාගේ ගැම්මේ යන්න හොරොලු ඉස්සරහින් කැවිලි පෙවිලි මේ නංගි දීපු වතුර මේක ගැම්මද මුල දාල් ඔයා හරි ගැම්ම ගන්න පුතා අකාමකා ඕම පියනවා නේදකන් මේ සිංහල come on boy come on ලකිරියා සුපිරියා නියමයි ඈ ගාලා තියන්නේ කරටි කැඩෙන්න ටක්කත් ගම්ම come on boy පටන් ගත්ත ගම්ම අපේ කට්ටිය ඉන්නේ කොල්ලෝ ඔක්කොම ඈ කමෝන් ඔක්කොම ගැම්ම පුතා එන්න come on ඕමයන් තව පොඩ්ඩයි බිම ඇවිදගෙන ගියා තවුලන්නේ තව පොඩ්ඩයි ඔවෙන්න පුතා come on boys come on hello sonasi එන්න පුතා come on
අම්මයි නංගිත් ඇවිල්ලා තියෙන්නේ. දැන් ගත්තා පුතේ ඈ. ඔයාට අතරින් ගත්තා කිව්වද ඔයාට ගිහිල්ලා? ඔයා අල්ලන්න කෙලින්ම වංගුව දැම්මට පස්සේ කොහොමද? වංගුව නෙමෙයි කෙලින්ම අල්ලන්න ඕනේ වංගුව පදිනවා අnder ධර්මයන්කල්ගේ වත්තකාව. ඔය බැංච් එකේ ධර්මයන්කල්ගේ වත්තකාවට ගියාට පස්සේ ගියයි. එක ගහන්න පුළුවන් ඈ. එක දෙක යම්ම ගන්න. දැන් දකුණට යන්න. අන්න හරි. ඒතර ෂෝට් වෙනවා. නියමයි. ඕමයන්. සේලේ ඇඳලා Come on boy, come on. ගම ගන්න. අවසාන 100. බයිසිකලේ වදියේ බලාගෙන යන්න. ඔයා යන්න. හරි. ඔයා එන්න පුතා ගන්න. ස්පීඩ් කරන්න උතරින් එහාට. ඔයාගේ ගන්න මීටර් 100 ගන්න ඊට පස්සේ ඉංග්‍රීසිරේ. මීටර් 100 ගන්න. අංග පුර උසිත සුදාරක. රයිට්. මීටර් 100 අල්ලන්න තියෙන්නේ. උතරින් යන අවසාන දවනිකාව තියෙන්නේ. අවසාන දවනිකාව තියෙන්නේ. ඔලින්ද කෙලින. තරගය කෙලින්ම අන්න චූටියයි එක. මෙතන දෙක. එනවා ලොරෙත් නෑ ඉතින් ඈ පංච එක අල්ලලා තියන්නේ ඔහම යම් පුතා ඔහම යම් අන්තිමට මීටර් 100 අල්ලන්න පුළුවන් ඈ අන්තිමට ගන්න පුළුවන් මොකද ඔය වත්ත පුරා හයියෙන් දුවන ස්පීඩ් එක ගැම්ම ගනි එතකොට කරටි කැඩෙන්න දුවන්න පුළුවන් ඔය දැන් ඔයාගේ රිද්ම් එක කකුල් දෙක ඔයකට හුරු වෙලා තියෙන්නේ දුවනවාද එයා දුවන්නේ දැන් ඔයා දන්නේ ඔයාගේ ස්ටෙප් ඈඩ් කළා නම් කතන්දරේ ඉවරයි ඇඟ ගෙලින් තියාන ඔයා ස්ටෙප් ඈඩ් කරන්න කමොන් බෝයි යන්න බෝයි කමොන් මොකද ආවේ නැත්තේ බෝයි යන්න ස්ටෙප් එක ඈඩ් කරගන්න ඔන්න ධර්මයන් කළුත් ඉන්න වතුර ගහන්න බලාගෙන අරපන් යකෝ එනේ බල්ලි හරි යන්න පුතා යන්න අල්ලන්න ඉස්සරහ තියෙන දෙන්නද හරි යා එල්ලියගේ උසිත ගේම ගහන්න පුළුවන් නේ ස්පීඩ් කරන්න පුළුවන් තව පොඩ්ඩක් තියෙන්නේ අරපන් කොල්ලෝ චර කෙටුවක් තත නම් නොදෙන්නේ මමනේ දැන් ඔයාගේ ඉතින් මේ දෝකනාව ඔයාලට තියාගෙන යන්න ඔහම දැන් දී හැකි ලංකාව පුරාම දුවන ලංකාව වටේ වුණත් ඔය රැම්මට දෙයි යන්න පුළුවන් ඕක තමයි ස්පීඩ් එක දැන් ඔයාගේ එනර්ජි එක ඔයා අතනින් ඉවර කරන හින්දා ඔයාට පුළුවන් පොඩි ගැම්මක් අරගෙන මීටර් 100ක් විතර තියන්න අල්ලන්න පුළුවන් ඔහම යන්න තව මීටර් 100යි අයියෝ මේ උසිත සුදාරේ කමෝන් බෝයි කමෝන් යා ඔහම යන්න පුතා යන්න යන්න ගන්න පුතා යන්න ස්පීඩ් කරලා ගන්න පුළුවන් යන්න දැන් බඩ ගාගෙනක් ගියායි. පෙරලි ගියායි දැන්. එමයි. කමෝන් යන්න පුතා යන්න. හරි thank you. හරි යන්. ගන්න ගැම්ම. සිරිත නොරක දුසි කොන්චිලි අංකෙලි ජනකෙලි ඉවරයි ගහකොළ වන දමලා කමෝන් බෝයි කමෝන් අල්ලන්න පුතා අල්ලන්න වතුර පොඩක් දාන්න දැන් ඉතින් හරිද ගන්න හොඳ ගැම්ම කරගෙන දුවන මීටර් 100 වගේ ඔය ටික අල්ලන්න මොන මූණට පොඩක් වතුර ටික දාන්න එපා හරි ඔහම යන් ගන්න හොඳයි ඔහම අල්ලන්න පුතා කමෝන් හරි thank you man හරි එල ගන්න ගැම්ම කමෝන් බෝයි කමෝන් අවසාන පණ එන්න නියමයි අල්ලන්න කොහොම යන් මීටර් 100යි ඉතින් වගේ හරි නෝදාගෙන කොහොම යන් ස්පීඩ් කරන්න යා කොහොම පුතා නියමයි හලෝ සරත් හරි යා තියාගෙන යන්න
අරු ඈ ගෑවා නියම මැරතන් එකක් ගැව්වේ වගණියක යවු. යකෝ 10 කිලෝමීටර් 10 කිලෝමීටර් යම් පුතා ගැම්ම ගන්න ඉතින් සුපිරිය. දැන් ගිහිල්ලා ඉතින් කොතනද බිම පොරිලා ගියත් ඉවරයි කවුරුත් නැහැ බේර දෙක්මාන එක නියමයි මංජ කරලා තියෙන්නේ දැන් ඉතින් ඉවරයි උදයි ඈ පොඩ්ඩක් කන්තිපටි කොණ්ඩක් ගන්න ස්පීක් කරලා යා නේද ඔය ටික ගත්තේ පොඩි ගැම්මක් එනකොට එන්න දැන් එන්නේ කනේ හරි නියමයි එන්න come on boy come on හොඳයි සුපිරිය. ගැම්ම ගන්න එලා කිරි නියමයි ඈ දෙවන ස්ථානයේ දෙවනස්ථානයේ දුරගෙන තියෙන 4 5 මේ වෙන නිසා තරග